හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔන්න අද මම අරංගාව අලුත් බ්ලොග් එකක්. ඒ කියන්නේ මගේ අලුත්ම බ්ලොග් එක. ඉතින් මේකේ මම වෙසක් දවසේ මොනවද කරේ කියලා තමයි ඔයාලට බලන්න තියෙන්නේ. ඉතින් මේ මගේ පළවෙනි බ්ලොග් එක, traveling බ්ලොග් එක. මම ඇවිදින්න ගියාට මට වීඩියෝස් ගන්න බ්ලොග්ස් කරන්න බැරි වුණා. ඉතින් මම අද හිතුවා වෙසක් එකට පස්සේ දවසේ තමයි මම අද මේ යන්නේ මහියංගනේ පන්සලට. ඉතින් මෙන්න මේ විදියට මල් ටිකකුත් අරගෙන මහියංගනේ පන්සල ඇතුළට ගිහිල්ලා මම මේ විදියට චුට්ටක් ඇවිදලා පහන් ටිකක් පත්තු කරලා ඔන්න ඔය විදියට චුට්ටක් වාඩි වෙලා හිටියා පන්සල ඇතුළේ. ඉතින් මෙතන හරිම නිස්කලංකයි. ඊයේ හිරුවකින් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ නිසා සෙනග ගොඩක් ඊයේ ඉඳලා තිබ්බත් නිසා අද ගොඩක් සෙනග අඩුයි. ඒ නිසා හරිම නිදහසේ කැමති තැනක වාඩි වෙලා ඉන්න පුළුවන් ගොඩක් සෙනග නැති නිසා. ඉතින් ඒ නිසා තමයි මමත් ප්ලෑන් කරලා අද ගියේ. සෙනග ගොඩක් ඉන්නකොට චුට්ටක් අමාරුයි ඇවිදින්න කරන්න හෙට මෙහෙට හැරෙන්නවත් ඉඩක් නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට පන්සලේ එහා පැත්තේ බෝධියට තමයි මම මේ යන්නේ. ඉතින් බෝධියටත් ගිහලා බෝධියත් නාවලා හඳුන් කොර ටිකකුත් පත්තු කරලා හෙට අලුත් මාසයක් පටන් ගන්නවා. ඉතින් ඒකට අලුත් ප්ලෑන්ස් ටිකක් තියෙනවා. ඒ නිසා තමයි පන්සලට ගියේ. ඉතින් ඒ ටිකත් කරගෙන පන්සලේ ඇතුළේ චුට්ටක් ඇවිදලා මගේ ප්ලෑන්ස් ටික ගැනත් චුට්ටක් මතක් කරලා මල් පහන් ටිකක් පත්තු කරලා යන්න තමයි ආවේ. ඉතින් ওই විදිහට ඇවිදලා මං මෙන්න මේ විදිහට පයින්ම යනවා. හොඳටම අවුව මේ වෙලාවේ වැලිවල ඇවිදින්න බෑ. හරි පිච්චෙනවා කකුල්. ඉතින් පන්සල වැඳලා ඉවර වෙලා මම මෙන්න මේ විදිහට මික්ස් ෆෘට් එකකුත් බීලා තමයි යන්න පටන් ගත්තේ ගෙදර. ඉතින් මගේ බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.